අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ස්ලයිඩින් ට්‍රී ට්‍රැක් එකක් ගැන. ට්‍රී ට්‍රැක් එකක් කියන්නේ ඔයාලා ඉස්සෙල්ලම බලන්න ඕන ඔයාලට මේ ට්‍රී ට්‍රැක් එකකින් ලැබෙන වාසි මොනවද කියලා. අපි අපේ ගෙදරට ඇල්මිනියම් මොකක් හරි ඉන්ස්ටෝල් කරනවා නම් අනිවාර්යෙන් ඒක අපිට බෙනිෆිට් එකක් තියෙනවා. අපිට මේ ට්‍රී ට්‍රැක් එකකින් ලැබෙන වාසිය මොකක්ද කියලා බලාගන්න මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. අපිට ස්ලයිඩින් කවුලුවක view එක බලපානවා වගේම තව දෙයක් අත් බලන්න ඕන. අපි දැන් ස්ලයිඩින් ට්‍රී ට්‍රැක් එකකට යනවා නම් ඇත්තටම අපේ ඕපන් එක ටිකක් ලොකු එකක් වෙන්න ඕන. නැත්නම් අපි ස්ලයිඩින් ට්‍රී ට්‍රැක් එකක් දාන එකකින් ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දැන් මේ කවුලුව ලොකු නිසා තමයි අපි එතන ට්‍රී ට්‍රැක් එකක් ඩිසයින් කරලා තියෙන්නේ. මේ ට්‍රී ට්‍රැක් එකේදී ඔයාලට view එකේ වාසිය වගේම ඔයාලා මේකේදී තවත් අපේ ස්ලයිඩින් එකේ පැවැත්ම සඳහා ගත යුතු තීරණ ගොඩක් තියෙනවා. එහිදී ඇත්තට මම මේ භාවිතා කරලා තියෙනවා කින්ලොන් රෝලර්ස්. ඔයාලා දැන් මේකේ පේන්නේ නැහැ මට ඔයාලට ඕන අවශ්‍ය නම් කින්ලොන් රෝලර්ස් වල ෆොටෝස් අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. රෝලර්ස් ඊට පස්සේ අපි කින්ලොන් හෙවි සයිඩ් ලොක් එකක් තමයි දාලා තියෙන්නේ. මේකට කොම්ඩෝ ලොක් කියලා කියන්නේ. ගොඩක් කට්ටිය මේකට පාවිච්චි කරනවා එළියෙන් ලොක් වෙන ලොක් එකක්. ඒක අපි මේක බොඩි එක කපලා මේක ඇතුළට දාලා තියෙනවා. මොකද එතකොට මේක ටික කාලයක් යනකොට හෙල්ලෙන්නේ නැහැ. අපි දැකපු ගොඩක්ම ප්‍රශ්නයක් තමයි ස්ලයිඩින් වල මේ ලොක් එක ටික කාලයක් යනකොට හෙල්ලෙනවා. හැබැයි මේ බොඩියත් එක්ක යූස් කරනවා නම් කවදාවත් මේක හෙල්ලෙන්න බලන්න අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන් කාලයක්. අනිත් දේ තමයි වීල්ස් දානකොට හොඳම වීල් පාවිච්චි කරන්න. මොකද මේ view එක ලොකු නිසා ට්‍රැක් තුනකට බෙදනකොට දැන් සාමාන්‍ය මේ පළව නම් අඩි 4ක් වගේ එනවා. මොකද මේ අඩි 4ක අපි 6 mm ටෙම්පර්ඩ් ග්ලාස් එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ බරත් එක්ක මේ වීල්ස් වල පැවැත්ම ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි හොඳ වීල් එකක් පාවිච්චි කරනවා. එතකොට අපි ටික කාලයක් කිසිම කරදරයක් නැතුව ඒක හොඳට ස්මූත්ව පාවිච්චි කරන්න පුළුවන්. බලන්න දැන් ඇත්තටම ගොඩක් ස්මූත්. ඒ කියන්නේ ඇඟිලි දෙකෙන් උනත් තල්ලු කරන්න පුළුවන්. කොච්චර ලොකු උනත් මේ වීල්ස් වල හොඳකම නිසා මේක දැනෙන්නේවත් නැහැ. තව ඔයාලට දැනගන්න අවශ්‍ය ට්‍රී ට්‍රැක් වල මොනවම හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. තව දෙයක් තමයි අපි මේ ට්‍රී ට්‍රැක් වල මේක ග්ලාස් එක බරයි. අපි මේක ඇදගෙන යනකොට මේවා බුරුල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හොඳ රබර් බීඩින් එකක් පාවිච්චි කරන්න ඕනේ. රබර් බීඩින් වලදී නම් මට රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන් බීඩින් බ්‍රෑන්ඩ් එකක් නැහැ. නමුත් මම පාවිච්චි කරන්නේ S8 සහ Sunblast කියන බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. Alumex මැටීරියල් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම හොඳ ලුක් එකක් ගන්න පුළුවන් මේ ස්ලයිඩින් ට්‍රී ට්‍රැක් එක. මොකද අපි මේක කරාට පස්සේ අපේ කස්ටමර්ස් ගොඩක් සතුටු වුණා. යා හිතුවටත් වඩා හොඳ ක්වොලිටි දෙයක් මෙතනට වැටුණා කියලා. මෙතන තිබ්බේ වෙන ඩිසයින් එකක්. අපිම කතා කරගෙන ඩිසයින් එක වෙනස් කරගෙන තමයි මේක මේ විදිහට ගෙනාවේ. ඒතර දැන් කස්ටමර්ස් ගොඩක් සතුටින් ඉන්නේ. තව දෙයක් කියනකොට මේ ට්‍රී ට්‍රැක් එකේදී මේකේ අවුටර් එක ගත්තට පස්සේ මේ පළ මිලිමීටර් 145ක් පළලයි. එතකොට ඒ අවුටර් බාර් එකක් ටිකක් ලොකු වුණාම තමයි අපිට මේකේ ලස්සන එන්නේ. කියන්නේ පොඩි ප්‍රේම් එකක් දානකොට ලොකු ප්‍රේම් එකක් දානකොට ගොඩක් ලස්සනයි. ඔයාලා දැන් ගෙදර ලී ගොඩක් භාවිතා කරනවා. ඔයාලා ගොඩක් කැමති ලොකු උළුවස්සක් දාලා කර. ඒ වගේම අපි ඇල්මිනියම් වල ඒ ලොකු අයිටම්ස් වලට යනකම් ඇල්මිනියම් තියෙනවා. තව දෙයක් තමයි ඔයාලා ඉගෙන ගන්න ඕන දෙයක්. අපිට මේ ඇල්මිනියම් පාවිච්චි කරනකොට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි වතුර ඇතුළට එන්න ප්‍රශ්නය. ඉතින් ඒකට ඇත්තටම අපි මෙහෙම ඩ්‍රොප් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ටයිල් ලෙවල් එකට අපි මේක টොප් ලෙවල් එකට අන්තිමට මේකට වතුර වැටුණා. අපිට ඇතුළට වතුර එන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ ටයිල් බොල් වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ ඩ්‍රොප් එකට උඩින් ටයිල් එකක් අපි කතා කරලා මේක මෙහෙම කරගත්තේ ගොඩක් තැන්වල මේ ටයිල් කෑල්ල විතරයි ගහන්නේ. නමුත් අපි මේ මුළු බෙඩ් එකටම ටයිල් එක හයි කරලා තියෙන්නේ. ඒක නිසා ඒ වගේ හොඳ මැටීරියල් පාවිච්චි කරලා හොඳ ඇල්මිනියම් දෙයක් කරනවා නම් ඔයාලට ලස්සන මේ වගේ හොඳ view එකක් ගන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණ ඕපන් කරලා ඊට පස්සේ හොඳ වෙන්ටිලේෂන් එකක් ඔයාලට ගෙදරට ලැබෙනවා. ආලෝකය එතකොට මේක පාවිච්චි කරලා බලනකොට ඔයාලට තේරෙයි කොහොමද ට්‍රී ට්‍රැක් එකක්. ඒතර මම ට්‍රී ට්‍රැක් එකක් ගෙදරට නිර්මාණය කරගන්න හිතන් ඉන්නවා. මේක අයිටම් දෙක තුනකට තියෙන කරන්න. 80 ස්ලයිඩින් එකනොත් පුළුවන් මේ ට්‍රී ට්‍රැක් එක කරන්න. නමුත් අපි කරලා තියෙන්නේ මේක හරියටම ට්‍රී ට්‍රැක් එකකට ඔරිජිනල් බාර් එකේ 80 ට්‍රැක් එකනු කරන්න පුළුවන්. මොකද ඔයා මේ ගෙදරට මේ දේ කරගන්න කලින් අනිවාර්යෙන් Alumex එකේ ෂෝරූම්ස් තියෙනවා ගිහිල්ලා බලලා මේ දේවල් හොඳට අධ්‍යයනය කරලා ඔයත් මේකේ දැනුමක් තියෙනවා. නැත්නම් සමහර බාස්ලට හම්බුනාම එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. මේක ලෝ බජට් කරන විදියක් තියෙනවා. මේ වගේ ප්‍රීමියම් ක්වොලිටි කරන එකක් තියෙනවා. ඒක නිසා ඔයාලට දැනුමක් තියෙනවා නම් ට්‍රී ට්‍රැක් එක ගැන ඔයාලට කාටවත් බොරු කරන්න බෑ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන් ෂෝරූම් එකකට ගිහිල්ලා හරි නැත්නම් ඔයා අඳුර කෙනෙක් ගෙදර ට්‍රී ට්‍රැක් එකක් තියෙනවා ඒක බලලා හරි ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදරත් ලස්සන ට්‍රී ට්‍රැක් එකක් නිර්මාණය කරගන්න. ඔයාලට දැන් මම පෙන්වන්නේ මේ ස්ලයිඩින් ට්‍රී ට්‍රැක් එක. මේක අඩි 12ක් පළලයි. පළු 3කට අපි දාලා තියෙන්නේ. ඔයා දන්නවද පළු දෙකට දාන්න ඕන නම් අඩි 12ක් වගේ දිගේකට මොකද්ද අපි පාවිච්චි කරන්න ඕන සෙක්ෂන් එක. ඔයාලා දන්නවනම්
මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඊළඟ සෙක්ෂන් එක මොකද්ද? අඩි 12ක් 13ක් 15ක් ලොකු පළලකට යනවා නම් පාවිච්චි කරන සෙක්ෂන් එක මොකද්ද කියලා ඔයාලා මේක කරගන්න. ඊළඟ වීඩියෝ එක මම ඔයාලට ගෙන්නම් අපි කොහොමද ගොඩක් පළල කවුලක view pace එක වැඩි කරගෙන පළු දෙකට ස්ලයිඩින් එකක් ගහන්නේ. ඒක මම ඔයාලට මේ කලර් එකෙන්ම මේ විදිහින්ම මම කරපු තව ජොබ් එකක් තියෙනවා. මම ඒකේ වීඩියෝ එක ළඟදීම අරන් එන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙන් මොකද්ද අපි භාවිත කරපු සෙක්ෂන් එක කොහොමද ඒකේ view එක එන්නේ කියලා බලා ගන්න පුළුවන්. කියනවා තව කරුණාවක් තමයි අතන ගොඩක් කටින් ඇල්බියම් පාවිච්චි කරන මේවා මේ අර ගොඩක් ගණන් ගන්න නැහැ මෙහෙම හරි ඉක්මනට මේව හයියෙන් මෙහෙම වහනවා. එහෙම ගණන් මේ කියන්නේ ඩොග් බලවත් එහෙම එහෙම පාවිච්චි කරන්න එපා. මොකද ඔයාගේ ගෙදර ඔයා අයිනියන් හයි කරන්නේ එහෙම කල් පැවැත්මක් ඇතුව නම් එහෙම කරන එක ඇත්තටම වැරදි. මොකද ඇල්මිනියම් කියන්නේ මේ ග්ලාස් මේ ඇල්මිනියම් ඕනම දෙයකදී වෙනස් වෙන්න පුළුවන් දේවල්. ඒක නිසා අපි මේව පාවිච්චි කරන ස්මූත්ව පාවිච්චි කරන්න. එතකොට මේ ලොක් වලට මේ වීල්ස් වලට මේ බාර් වලට මේ බීඩින් වලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද අපි මේ ඇල්මිනියම් කියන මේවා ගොඩක් හයියෙන් වහන්න ඕනේ නැහැ. තමන් දැනෙන විදියට සද්ද ඇහෙන්නේ නැති වෙන විදිහට නෝමල් වැඩිද මේ විදිහට එන විදිහට වහන්න. එතන පොඩි වෙලාවක් අරගෙන ඒක බහුවට පාඩු නැහැ. මොකද ඊට වඩා ලොකු අපරාධයක් අපිට වෙන්න පුළුවන්. අපි මේ හයියෙන් මේ කරනක සමහර විට මේ යන ස්ක්‍රූ මේවා අපි ගොඩක් දේවල් ස්ක්‍රූස් වලින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ස්ක්‍රූ ඇදෙන්න පුළුවන්. ඒක නිසා අපි පාවිච්චි කරන ටිකක් ස්මූත්ව පාවිච්චි කරන්න. ඒක මගින් කරන රික්වෙස්ට් එකක්. මොකද කොතන ඇල්මිනියම් මොන විදිහට තිබ්බා. හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි පිරිසිදුව තියාගැනීම ක්ලීන් කර ගැනීම තව කාලයක් ඔරුත්තු දෙන්න පුළුවන් ඇල්මිනියම් වලට.